අලුත් අවුරුද්දේ පළවෙනි පොයට උඹලා පන්සල් එහෙම ගියාද ළමයි? මන්නම මේ ගිහින් ඒ නගමන්. ඒක නෙවෙයි බං. මේ උඹලට කියන්න පොඩි කතාවක් තියෙනවා. හොඳට අහගන්න ඕනි. කොහෙවත් යන වල්පල් දොඩවන්න නෑ. බලන්න නැතු එහෙම යන්නේ නෑ. මේවා දකිද්දි පුදුම තරහක් එන්නේ. ඒත් ඉතින් කොහෙද? මුන්ට මොලයක් තියෙන එකක් ඈ. අපි ඉපදුණු දවසේ ඉඳන් අපේ අම්මලා තාත්තලා අපේ හුජ්ජ බෙටි අත ගෑවේ අප්පිරියාවක් නැතුවයි. උඹලව නාවලා පවුඩර් තවරලා හුරතල් කරලා හැදුවේ. උඹලා කවදා හරි උන්ව පාරට ඇදලා දායි කියලා හිතලාද? නෑ මචං. කවදාවත් නෑ. ඒත් අද බලපන් හන්දියක් ගානේ තියෙන මහලු නිවාස දිහා. තමන්ගේ අම්මවයි තාත්තවයි ගිහින් අතාරින මිනිස් වෙස් ගත්තු තිරිසන්නු අද ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා. යකෝ උක්බල පුංචි කාලේ අසනීප වුණාම ඒ අම්මා නිදි නැතුව රෑ එළි වෙනකන් උඹව උකුලේ තියාගෙන හිටියා. උඹට බඩගින්නක් දනෙන්න නොදී. ඒ අම්මා බඩගින්න හිටපු වාර අනන්තයි කියලා උඹට අද අමතකද? දැන් ඒ අම්මට අතපය වාරු නැති වෙද්දි ඇඳේ ඉන්න වෙද්දි උඹට ඒ අතීතයේ සේරම අමතක වෙලාද මචං? අම්මා විතරක් නෙවෙයි තාත්තා ගැනත් පොඩ්ඩක් හිතපන්. ඒ මිනිස්සයා අවුවේ වේලි වැඩ කළේ කා වෙනුවෙන්ද? අතේ පයේ කරගැට එනකන් වැස්සේ තෙමි ඒ මිනිස්සයා දුක් විඳේ උක්මා රජෙක් වගේ හදන්නයි. තමන්ගේ සෙරෙප්පු දෙක හිල් වෙලා කකුල පාරේ වැදුනත් උඹට ලස්සන සෙරෙප්පු දෙකක් අරන් දෙන්න ඒ මිනිස්සයා මැරුණා. තමන්ට අලුත් ඇඳුමක් ගන්න සල්ලි තිබ්බත් ඒ සල්ලි වලින් උඹ ඉල්ලපු සෙල්ලම් බඩුව ගෙනත් දුන්නේ තාත්තා. උඹලා අද ලොකු රස්සා කරනවා ඇති. ලොකු සල්ලිකාරයෝ වෙලා ලෝකෙට පේන්න වැජබෙන ඇති. ඒත් අතපය වාරු නැති වෙච්ච දවසට තමන්ගේ අම්මව තාත්තව පාරට දානවා නම් තොපි මොන තිරිසන්නුද? කොච්චර ඉගෙන ගත්තත් මේ ලෝකෙට ලොකු බරක්. මහා ලොකු සල්ලිකාරයෝ වුණාට පස්සේ අම්මා ඉන්නකොට ගේ ගඳයි කියන නරුම දරුවෝ අද මේ රටේ ඉන්නවා. අම්මා තාත්තා තමන්ගේ නිදහසට බාධාවක් කියලා හිතන ගල් හදවත් තියෙන දරුවෝ අද බිහි වෙලා ඉන්නවා. සමහරුන් ඉන්නවා පන්සල් ගිහින් මල් වට්ටිය පූජා කරලා ලොකුවට බණ කතා කරන. ඒත් හිත පිරලා තියෙන්නේ වෛරයෙන්. ගෙදර ඔන්න ජීවමාන බුදුන් දෙන්න බඩගින්න තියලා පන්සලේ දාන දෙන්න යන එක පිනක් නෙවෙයි පවක්. උඹලා හිතනවා ඇති උඹලා හරි කෙරුමෝ කියලා. ඒත් මතක තියාගනින් මේ ආත්මෙදීම උඹලට පළ දෙනවා. කරන කලට පව් මිහිරිය මීසේ පාටට විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ කියලා කිව්වේ නිකන් නෙවෙයි. අද උඹේ අම්මව මහලු නිවාසයට දානකොට උඹේ දරුවා ඒක ඇස් දෙකෙන් බලාගෙන ඉන්නවා. හෙට උඹ අසරණ වෙච්ච දවසට උඹේ දරුවා උඹව දාන්නේ කොතනටද කියලා අදම හිතලා බලපන් මචං. අපේ රටේ ඉස්සර තිබ්බ සාරධර්මවලට මොකද වුනේ? මව්පියන්ට වැඳලා දවස පටන් ගත්තු ජාතියක්නේ අපි. අද ඒ සංස්කෘතියට hina වෙන එවුන් ඉන්නවා. ඒත් උඹලා වගේ අයට වඩා ඒ මිනිස්සු කොච්චර උතුම්ද? සල්ලි කියන්නේ අද තියලා හෙට නැති වෙන දෙයක්. ඒත් අම්මා තාත්තා කියන්නේ ජීවිතේටම එකපාරක් ලැබෙන සම්පතක්. උන්ව පණ වගේ බලාගනි. අතපය වාරු නැති කාලේ තමයි උන්ට උඹලව වැඩියෙන්ම ඕනේ කරන්නේ. ඇස් පේන්නේ නැති කාලේ හරි හැටි කතා කරගන්න බැරි කාලේ උන්ගේ අතින් අල්ලගන්න උඹට බැරියයි. තොපි මැරුණම තොපේ සල්ලි යාන වාහන උඩින් අරන් යන්නේ නැහැ. අරන් යන්නේ කරපු පිනයි පවයි විතරයි. අම්මට තාත්තට සැලකුවේ නැති එකාට යන්න අපායවල් මදි වෙයි කියලා හිතට ගනින් මචං. මියගිය පසු රත්තරන් කූඩු හදලා පින් දෙනවට වඩා ජීවතුන් අතර ඉන්න කාලේ එක බත්පතක් දියන්. ඒ බත්පත ආදරයෙන් දෙනවා නම් ඒක තමයි මේ ලෝකයේ තියෙන ලොකුම පුණ්‍ය කර්මය මචං. අදම ගෙදර ඵලයන්. අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳලා උන්ට ආදරෙන් සලකන්න පටන් ගනින්. අන්න එදාට උඹ සැබෑ මිනිස්සෙක් වෙයි. අන්න එදාට උඹේ ජීවිතේට සැබෑ සතුට ලැබෙයි. දෙමාපියෝ කියන්නේ මේ ලෝකයේ ඉන්න ජීවමාන දෙවිවරු. ඒ දෙවිවරුන්ට ගරු කරන්න ඉගෙන ගනින්. අපේ රට ගාර්මික රටක් වෙන්නේ අපේ හිත් ගාර්මික වුණොත් විතරයි.
උඹේ දරුවන්ට ආදර්ශයක් වෙන්න. උඹ දෙමව්පියන්ට සලකනවා දැරලා උන් ඒක ඉගෙන ගනී. අන්තිමට මට කියන්න තියෙන්නේ ඔච්චරයි. මනුස්සකම දන්න දරුවෙක් වයන්. තිරිසනෙක් වෙන්න එපා. ඉතින් මචං මං කිව්වේ ඇත්ත නේද? පොඩ්ඩක් හිතලා බලපන්. උඹලා මගෙන් දෙයක් ගත්තනම් මංකි ටෝක් සබ්ස්ක්‍රයිබ් කරගෙන යමු මචං. ආදරේ උඹලා ඔක්කොටම.